රසට රසක් YouTube channel එකෙන් ඔන්න අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආවා. දැන් අවුරුදුත් ළඟම එනවනේ. ඉතින් දන්නවද අද මම මොනවද හදන්නේ කියලා? කවුරුත් කන්න කැමති උඳුවල්ලු හදන්න තමයි මං අද ආවේ. අපි බලමු අපිට මොනවද ඕන කරන්න කියලා. මුලින්ම අපිට කරන්න වෙන්නේ ඉස්සෙල්ලාම උඳුයි හාලුයි පෙඟෙන්න දාගන්න එක. මම මෙතන අරගෙන තියෙනවා උඳු ග්‍රෑම් 100ක්. හාල් ග්‍රෑම් කැකුළු හාල් ග්‍රෑම් 150ක් අරන් තිනවා. අපි ඉස්සෙල්ලා වතුර දාලා හොඳට සෝදලා ඒක අපි පෙඟෙන්න තියමු. පැය 5ක් පෙඟෙන්න තියාගන්න ඕනේ. මේ විදිහට හොඳට සෝදලා වහලා තියාගමු අපි. පැය 5කින් අපි ආපහු බලමු ඊළඟට මොකද කරන්න කියලා. මේ තියෙන්නේ දෙපැය 5කට පස්සේ අපි පෙඟෙන්න තියලා පැය 5ක් පුඟවලා දැන් ග්‍රයින්ඩ් කරගත්ත පිටි ටික ග්‍රෑම් 150ක් තියෙනවා. මෙතන තියෙනවා උඳු ග්‍රෑම් 100ක්. ඒකත් අපි පැය 5ක් පෙඟෙන්න තිබ්බා. දැන් අපි ඒක ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. අපි ඒක නම ග්‍රයින්ඩ් එකට දාලා මේකට අපි දානවා ඇඹුලු කෙසෙල් ගෙඩියක්. මේ තියෙන මම එක කෙසෙල් ගෙඩියක් දානවා. අපි එකක් දාලා අපිට මිටි පොල් කිරි අවශ්‍ය වෙනවා. අපි ලුණු දාන්නේ ලුණු දාන්නේ අන්තිමට. මිටි පොල් කිරි වලින් ලුණු ප්‍රමාණයෙන් 3 කාලක් විතර දානවා. වැඩි කරගන්න බෑ අපිට, මොකද මේ නැත්නම් මිශ්‍රණය අපිට හදාගන්න බැරි වෙනවා. මම 4න් 3ක් විතර කියන්නේ උඳු ටික වැහෙන්නවට චුට්ටක් වැහෙන්න වගේ දාලා කෙසෙල් ගෙඩියක් දාලා දැන් මේක අපි බ්ලෙන්ඩ් කරගන්නවා. මේ කියන්නේ අපි බ්ලෙන්ඩ් කරගෙන ආපු උඳු ඇට ටික අපි දැන් ඒක කෙසෙල් ගෙඩියත් එක්ක පොල් කිරි වලින් තමයි බ්ලෙන්ඩ් කරගත්තේ. ගොඩාක් දියට දාගන්න නෑ කිරි. මෙන්න මේ ප්‍රමාණයට දාගන්න. දැන් අපි ඒක භාජනයකට දාගමු. දැන් අපි මේකට මම ඉස්සෙල්ලා කිව්වේ ලුණු දාන්නේ නැහැ. අපි ලුණු දාන්නේ පැණියකට. මේකට දැන් අපි මේ හාල් පිටි ටික දාගෙන හදවන්න කරනවා. එන අපි පිපෙන්න බේකින් සෝඩා, බේකින් පවුඩර් මුකුත් දාන්නේ නැහැ. මේ ටික විතරයි අපිට ඕන කරන්නේ. ලුණු ටික දාන්නේ පැණි වලට. අර අපි මේ විදිහට පැය 5ක් පොඟවලා ගත්තාම අපිට හරි විදිහටම හදාගන්න පුළුවන්. මෙන්න මේ ගානට වගේ. දැන් වෙලාවත් චුට්ටක් හරි ගියේ වැඩි වුණොත් හාල් පිටි පොඩ්ඩක් අනා ගන්න පුළුවන්. වෙන කිරි දැම්මෙත් නෑ. මොකුත් ඇත්තෝ ඉස්සෙල්ලම දාගත්ත කිරි ටික විතරයි. දැන් අපි මේක අපේ හදන දැන් හරියි. මේක අපි පැය 5ක් වහලා තියෙනවා පිපෙන්න. පැය 5කින් තමයි අපි ආපහු හදන්න ගන්නේ. දැන් ඊළඟට අපි පැය 5ක් අපි හදාගත්ත මිශ්‍රණේ පිපෙන්න තියලා තියෙන්නේ. අපි ඒ අතරේ අවශ්‍ය පැණි ටික හදාගමු. අපි මේ සීනි 250ක් අරන් තියෙනවා. ඒකෙන් අපි මේස හැඳි 2ක් විතර වගේ දාලා කැරමල් කරගෙන පැණි එක හදාගමු. ගොඩාක් කැරමල් කරගන්න ඕනේ නෑ. කැවුම් වලට වගේම අපිට පැන් කරගෙන අපි දැන් මේකට වතුර ටිකක් දානවා. අඳු කෝප්පයක් දානවා. ගොඩාක් වතුර දාගන්නත් හොඳ නැහැ. අපි ඉතින් අඳු කෝප්පයක ප්‍රමාණය දාලා මේ ඉතුරු සීනි ටිකක් දාගන්න. දැන් හොඳට මේ සීනි ටික අපිට උණු වෙන්න ඕනේ.
අපි උඳු පිටියකට ලුණු දාන්නේ නැහැ. ඒක නිසා අපි මේ පැණියකට ලුණු දා ගන්නවා. තේ හැඳි භාගයක් විතර උඳු ටික තාච්චියට දාලා බැදගෙන මේකට දානකොට අපේ පැණියක ටිකක් මද රස්නෙන් තියෙන්න ඕනේ හැම වෙලේම. පොඩ්ඩක් නිමුණොත් අපි ඒක පොඩ්ඩක් රත් කරලා ගන්න ඕනේ. චුට්ටක් විතර මේක උතුරනකන් තියාගමු. ඉවාක්ම නූල් ඇදෙන්න ඕනේ නැහැ. අපි මෙහෙම අල්ලලා බැලුවාම චුට්ටක් ඇලෙන ගතිය තියෙනවා නම් ඇති. තව පොඩ්ඩකින් අපි මේක බාගමු. දැන් ඇති අපේ පැණියක අපි මේක බාගමු. මේ තියෙන්නේ අපේ මිශ්‍රණය උඳු ඇට ග්‍රෑම් 100යි හාල් පිටි ග්‍රෑම් 150යි. අපි වෙන මුකුත් දාලා නැහැ. අඹුලි කෙසෙල් ගෙඩියයි විතරයි දාලා තියෙන්නේ. අපි දැන් මේක පොඩ්ඩක් විතර උකු ගතියක් තියෙනවා. ලුණු දාන්නෙත් නැහැ අපි. අපි මේකට තව කිරි පොඩ්ඩක් දාලා කලවම් කරගමු. කිරි වැඩි කරගන්න එහෙම හොඳ නැහැ. චුට්ටක් දාමු අපි. බොහොම පොඩ්ඩක් දාලා දිය කරගමු. මේකේ පදම එන්න ඕනේ. එක දිගට වතුර වගේ වැක්කිරෙන්න බෑ මේක ඉස්සුවාම. මෙන්න මේ වගේ වැටෙන්න ඕනේ. දැන් අපි මේක පයිපින් බෑග් එකකට දාගන්නවා. ඒ අතරේ අපි තෙල් ටික රත් වෙන්න තියලා තියෙන්නේ දැන්. ඕගලන්ට ගොඩක් උඳු අල්ලු හදා ගන්න ඕනේ නම් මේ ප්‍රමාණවල වෙනස් කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ දැන් අපි මේකේ තුඩ පොඩ්ඩක් කපා ගන්න ඕනේ. ගොඩක් කපා ගන්න එපා. එතකොට ලොකු වෙනවා. චුට්ටක් කපලා ඉස්සෙල්ලා බලන්න අපිට කොහොමද වැක්කිරෙන්නේ කියලා. මම මෙන්න මේ ප්‍රමාණයට වගේ කැපුවා. ඕගොල්ලෝ වක් කරලා බලලා මදි නම් ලොකු කරගන්න. එකපාරම ලොකුවට කපා ගන්න එපා. දැන් අපේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අපි එක පැත්තක් රන්වන් පාට වුණාම අනිත් පැත්ත හරවලා බැදගමු. බින්දර වැඩි වුණොත් කර වෙනවා මිසක් බැදෙන්නේ නැහැ. අපි දැන් මේක මද රස්නෙන් තියෙන්න ඕනේ. ගොඩාක් නිමුණොත් එහෙම චුට්ටක් රත් කරලා ගන්න ඕනේ. අපි උඳුවල්ලු හදනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩාක් පිටිලා වැඩි වුණාමත් අපිට මේකේ බටේ වගේ එන්නේ නැහැ. එතකොට අපි පැණි උරන්නේ ඇතුළට. අර බත් වගේ බත් විදිලා වගේ තියෙනවා ලොකුවට. එහෙම නැතුව අපි මේ වගේ හීනියට ගන්න ඕනේ. දැන් මේක අපි පැණි වලට දැම්මම පැණි මේකට හොඳට උරා ගන්නවා. ඒකයි මද රස්නේ තීද්දි දාන්න ඕනේ කියන්නේ. දැන් රන්වන් පාට වේගෙන එනවා. තව චුට්ටක් රන්වන් පාට වුණාම අපි බා ගන්න ඕනේ. දැන් නම් රන්වන් පාට වෙලා ඇති. අපි බාගමු හිමින්සරේ. තෙල් බේරලා කෙලින්ම පැණියකට දාන්න. පැණියට හොඳට තෙන්නේ යට කරන්න. විනාඩි 5ක් 10ක් විතර අපි මේක පැණියකේ තියලා අයින් කරනවා. ඒ අතර වාරේ අපි අනිත් ටික දැන් වක් කරගන්නවා. අපි පැණියකේ දාපු ටික අයින් කරගන්නවා. පැණි දෙකම
මේ තියෙන අපි හදාගත්ත උඳුවැල් ටික අපි මේ ටිකෙන් පොඩියට මම හැදුවේ 15ක් විතර හැදුවා. ඉතින් ගෙදරකට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න අපිට අවුරුද්දට ගෙදරම හදාගන්න පුළුවන් වැඩි වියදමක් නැතුව චූටි දරුවෝ ගොඩක් කැමති උඳුවැල් කන්න. මේ බලන්න හොඳට මේ පැණි තමයි උරන්න ඕනේ. පැණි මේ බාන්න හොඳට තියෙනවා. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න දූ දරුවන්ට ගෙදරම හදලා දෙන්න අමුත්තන්ට හදලා දෙන්න. ඒක ලොකු සතුටක් දැනේවි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්න.